සුබ දවසක් වේවා ගයිස්. ඉතින් සිකුරාදා දවසේ ඉතින් අපි සෙට් වුණා බිරියානියක් ගහන්න. සමිස්කේ උදෙන්ම වෙලා කපන කොටන වල ටිකට මම රයිස් එකක් ගහලා කුකුල්ල දෙකකුයි සොසේජස් එකකුයි දැම පැගෙන්න ඕන. පේනවනේ. එකක් මදි කිව්වා දිලියා දෙකක්ම දැම්මා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න නම් එපා වුණ. ඉතින් guys ඉතින් අද උදේම පටන් ගත්ත වැඩේ සිකුරාදා දවසේ කුවෙට් එකේ ඉන්න ගමන් හදන්න හිතුණා බිරියානි එකක්. අල්ලපු රටේ වුන් හදන බිරියානි දැකලා ඉතින් අපි ගැහුවා බිරියානි එකක්. අපි ඉතින් දන්නේ නැහැ ඉතින් තිබ්බ අඩුම කුඩුම දාලා තමයි වැඩේ පටන් ගත්තා. ජීවිතේ ගැන මේ තරම් කිදන්න කිමුදුවයි කරුණිකට කුවෙට් කණ්ඩ නැති එක තවත් පුදුමයි. ඔන්න ඔය විදිහට වීඩියෝ එකේ පුංචි ආතලුත් ගත්තා. ඩූම් පපා සද්ද බද්ද දාලා වැඩේ කරගෙන යනකොට මෙයා ඉතින් උඩ දාලා ලුණු ගෙඩිය කපන්න ගස්ස කස ගාලා ඉතින් කොල්ලා ඉතින් ඉදිරියට කරන්න ඉතාලෙන් ඉන්නේ ඉතින් හොටෙල් තමයි. ඉතින් හොටෙල් ෆීල්ඩ් එකට කොල්ලා බහින්න යන්නේ කොත්තු කඩයක් දානවා අනිවාර්යෙන්. එයාගේ කොත්තු වලත් රසය සහ ගුණය සහ හදන විදිය මේ channel එකෙන්ම අපි ගේනවා අනිවාර්යෙන්. දිලියයි යන පොරගේ කඩේට අනිවාර්යෙන්. ඉතින් පොර කඩයක් දාන්න යන්න පුරුදු වෙන්නත් එක කාපනවා ලුණු මෙහි කස ගාලා ඉතින්. කපලා උඩ දාලා වැඩ දාලා තමයි ලුණු ගෙඩියට දෙනවා. ඉතින් දෙන්න පුළුවන් උපරිම සර්ප්‍රයිස් එක. ඉතින් කොහොම හරි අපි කුවෙට් එකේ ඉන්න ගමන් ඉතින් සිකුරාදා දවසේ 3 දෙනා සෙට් වුණා. ඉතින් මේ දවස්වල මාර රස්නයක් තියෙන ඉතින් රස්නේ බලන්නකෝ. ඉතින් දාලා අරගෙන බත් ඇම්බෙනවා. සුදු ලුණු අවුමිරිස් ඔක්කොම දාලා ඉතින් වැඩේ ඉතින් කපන කොටන වැඩ ටික සම්පූර්ණ කරේ. ඉතින් සමිස්ක තමයි මේ පැත්තෙන් අම්මා කුකුල යට ඉඳලා මල්ලලා. ඉතින් කුකුලයි එකයි. තවත් කුකුලෙක් දැම්ම දෙකයි. ඉතින් දෙන්න ඉතින් වැඩේ පටන් ගත්තා. ඔන්න දිලියයි කොටස. ඉතින් දිලියයි ඉතින් ගමේ ගොඩේ ඉතින් මාළු අල්ලලා මාළු බෙදලා ගාලා වැවේ ඉඳලා පැලේ හිටපු ඩයල් ඉතින් කුකුලා කස ගාලා කපනවා. මොනවා වුණත් ආණ්ඩුවට නම් මුත් කියන්නේ පොරේ ඉන්න තැන කුකුලා කපන විදිහටම උඹවත් කපයි. කොමාරි කවල්ලා ඉතින් වැඩේ යනවා ලස්සනට. බලන්න කපන ගැතිල්ල. ඔන්න ඔහමයි ඉතින් මාර කට්ටක් කනවා. ඉතින් අපි කිව්වේ නැති වුණාට දකින්න නැති වුණාට මේක විනෝදයක් නෙවෙයි මාර කට්ටක්. මොකද අපි ගෙවල් වල උයලා නෙවෙයි ආවේ. කවුරුත් ගෙවල් වල උයලා ඇවිල්ලා නැහැ මෙතන කවුරු. නමුත් අපිට පුළුවන්. බැරි නෑ. ඉතින් guys රටවල් වල ඉන්න කට්ටිය දන්නවා ඉතින් කුවෙට් එකේ තත්ත්වය කොහොමද කියලා. කුවෙට් එක විතරක් නෙවෙයි මේ නගර දෙක විතරක් නෙවෙයි ඉතින් යුද්ධෙත් වෙනවා ළඟ බලමු ඉතින් නේ. කොහොම හරි කමන්නේ අපි පන්න එකේ ඉන්න ඕන, නිදහසේ ඉන්න ඕන, ආතල් එකේ ඉන්න ඕන, සැපේ ඉන්න ඕන කියලා තමයි ඉතින් වැඩේ පටන් අරගෙන ඉතින් ගේම ගහගෙන යනවා. සිකුරාදා දවසේ අද කරන්න දෙයක් තිබ්බෙම නැහැ. කොහොච් යන්න විදියකුත් නැහැ ඉතින්. මාර රස්නයක්. ඉතින් මාර කට්ටක් කකා ඉතින් තුන් දෙනා ඉතින් කොහොම හරි ගේමක් ගහගෙන යනවා ඉතින්. කුකුල්ලටියත් කපලා දාලා වැඩේ පටන් ගන්න තමයි ඉතින් හදන්නේ ඉතින්. එනවනේ. ඒත දිලිය දැස්සයි ඉතින් මොනවා වුණත් මාළු කපන්න මස් කපන්න දිලිය තමයි. මේ වට්ටි අනිවාර්යෙන් කරන්නේ ඉතින් දැස්සයි ඉතින්. ඒක කියන්න ඕන අපි අනිවාර්යෙන්. අතක් කපන්න මන්ද. කෑලි වලට කපලා ලොකු කෑලි පොඩි කෑලි වෙන් කරලා දිලිය තමයි සුද්ධ කරලා ගත්තේ. ගේම ගැහුවා ඉතින් සමිස් කැරට් එක ඉවර කරද්දි ඉතින් මම මේ පැත්තෙන් පටන් ගත්තා අනන වැඩේ කරන්න ගණන් ගත්තා. අනිවාර්යෙන් වීඩියෝත් එක රැඳිලා ඉන්න ඉස්සරහට බලා ගන්න මොකද්ද අපි කරන්නේ කියලා. ඇත්තට මේ හැමදේම කරන්නේ අපේ විනෝදයක් වශයෙන් කාලය ගෙවන්න සහ පොඩි සතුටක් ගන්න. ඒ විදිහට නෙවෙයි පොඩි සතුටක්. කරවෙන්න ගාලා වැඩේ පටන් අරගෙන ලුණු ටික කරවනවා. මේ පැත්තේ මස්සයි ඉඳනවා. බලන්න ගැටිය. ආසයි. ඒකසොත් බෙදගත්තා ඉතින් සමිස්ක. මේ පැත්තේ මාළු කැල්ලක් බෙදගත්තා. අනිත් පැත්තෙන් තව එක්කෙනෙක්. ඉතින් ඔන්න බලන්නකෝ වැඩ ටික. දානවා කිරි දාලා පටන් ගත්ත වැඩේ.
ඉතින් ඔන්න ඔහොම තමයි අපේ සිකුරාදා දවස ගියේ. ඔයාලගේ සිකුරාදා දවසත් පිට රටක ඉන්නවනම් නිවාඩු නම් මේ විදිහට ගෙවෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වැඩ කරලා ඔයාලගේ සතුටත් ලබා ගන්න. ඉතින් අපි නම් මේ වගේ පුංචි දේවල් වලින් ලොකු සතුටක් ලබනවා. ඉතින් අපි තුන්දෙනා ඉන්නේ. තව කෙනෙක් ඉන්න උඩ. ඉතින් හතර දෙනා ඉතින් සෙට් වෙනවා. ඉතින් සෙට් වෙලා තමයි ඉතින් මේ වගේ වැඩ කරන්නේ. ඉතින් බලන්නකෝ. අනලා කරලා කරකලා ගන්නවා ලස්සනට. ඉතින් මේක හිල්ලේ නේ. දෙවියන් වල බදාගෙන දැක්කු. කවස් කල් දෙකේ මොකද දාන්න? ඔන්න ඔය විදිහ තමයි ඉතින් guys සිකුරාදා දවස අපේ නිමා කරන්නේ. තාම නිමා කරලා නැහැ. තාම ඉතින් පටන් ගන්න. ඉතින් බලන්නකෝ කොහොමද කියලා කොල්ලන්ගේ වැඩ. කරකලා ඉතින් ගතියට ගැව්වා. ඉතින් ඇත්තටම රසයි. හැබැයි කියන්න ඕන බත් එක පොඩ්ඩක් බෙරි වුණා. බත් එක පොඩ්ඩක් බෙරුණා සුපිරි නැත්තම්. ඉතින් ලෝරු ටික උඩින් දැම්මා. ඉතින් අපි පුරුදු වෙන්නත් එක්ක තමයි ඉතින් ඔය වැඩ කරන්නේ. ලංකාවට ඇවිල්ලා තෝ යහන කන්න උනොත් හදිස්සිය හරිනේ. දැන් නම් ආයේ කිසි වදයක් නැහැ අවදේ. අපි තුන් දෙනාට මම හිතන්නේ වදයක් නැති වෙයි. ගෙවල් වල ප්‍රශ්න නැතුව ඕන දෙයක් කරන ඕන වෙලාවක හදාගත්ත කියා ප්‍රශ්නයක් නැහැ. අලපරිය දෙක වීඩියෝ එකක් ගන්න දුන්නේ. ඔන්නම තමයි මෙන්න මෙහෙම විදියට තමයි ඉතින් අපේ බිරියානි එක හැදුනේ. බලන්නකො කොහොමද කියලා. ලස්සනට තියෙනවා ඉතින්. ඔයාලත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් අඩුපාඩු ඇති ගොඩක් කියන්න. ඔන්න ඉතින් අපේ ඉතින් කෑම වැඩේ ඇල්ලුවා. ඉතින් මම මෙහෙන් අල්ලනකොට තුන් පැත්තෙන් තව තුන් දෙනෙක් අල්ලලා ඉතින්. ඔන්න බලන්න කොහොමද කියලා. වා දෙනවා පාරනේ. හොඳයි. වැඩේ කරගෙන යනවා. අන්න සමිස්කත් ඉන්න දිලිය ඇවැත්තෙන් ඉන්නවා. කට්ටිය ඉතින් කාලා යන්න වැඩේ. ඉතින් හැම දිනකටම ජයව වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. සුබ දවසක් වේවා.